Good morning හැමෝටම. අද මගේ උපන්දිනේ. අද බලමු මම vlog එකක් කරන්න හිතාගෙන ඉන්න. අද දවස් මොකද වෙන්නේ කියලා බලමු. දැන් තමයි නැගිට්ටේ. උදේම පහන තියලා මම දවස් වල ටික පටන් ගන්නවා කියලා හිතුවා. එදා හිතන් හිටපු වැඩ ගොඩාක් කරන්න බැරි වුණා. මොකද 26 දා මමගේ බර්ත්ඩේ එක තිබ්බේ. එතකොට ඒ දවස්වලදී හොඳටම වහිනවා. ඉතින් උදේම ලස්සන මල් එකකුත් හම්බුණා. ඒ දවස්වල වෙද්දී හොඳටම වහිනවා 27 නේ අර කුණාටු ආවෙත්. එතකොට ඉතින් 26 හොඳටම වැස්ස අපිට දවසම මම ෆොටෝස් ටිකක් ගහගන්නම් කියලා හිටියට ගහන්න ඕනේ නැහැ. මොකද හොඳටම වහිනවා. ඉතින් ඒක නිසා අපේ පැත්තේ තියෙන මෙන්න මේ වගේ තැනකට අපි ගියා. ඒත් හොඳටම වැස්ස එක වැවක් උඩ වගේ තමයි හදලා තියෙන්නේ. එතනත් අපි හිටියේ ටිකක් බයයි. මොකද අපි ඔෂි බබාවත් අරගෙන ගියේ. ඉතින් මේ මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක ඔෂි බබත් මට හම්බුනේ බර්ත්ඩේ එකට. මේ තැන නම් හරිම ලස්සනයි. ඒත් ඉතින් ලස්සනවත් විඳින්න වෙලාවක් තිබ්බනා. මොකද හොඳටම හුලඟත් එක්ක ගොඩක් වැස්සා. මේ වෙලාවේ නම් ටිකක් පායලා තියෙන්නේ. ඔය තියෙන වැව. ඒ ටිකත් ඉවර කරගෙන අපි දැන් මේ ආයේ ගෙදර යන ගමන් ඉන්නේ. මේ වෙලාවෙදී 11:00 විතර ඇති වෙලාව. ඒ දවසේ වෙලා යනවා දැනන්නේ නැහැ. ඉතින් මම මේ ඔෂි බබාට ඇඳුමක් ගෙනාවා. මම ඒක ඇඳලා තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි දවල් ගෙදර ආවට පස්සේ 2:00 විතර මට මේ වගේ සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඉතින් මට කේක් එක හම්බුණා මගේ බර්ත්ඩේ එකට. ඊට පස්සේ දැන් ඔන්න හවස 4:00 විතර මෙයාගේ වැක්සින් එක තිබ්බයි දාම. ඉතින් අපි වැක්සින් එකට එක යන ගමන් තමයි මේ ඉන්නේ. මේ දවස් වෙද්දී ඔෂි හම්බෙලා මාස 2යි කියලා කිව්වා. ඒ කියන්නේ ඔෂිට හරියට මාස 2ක් වුණා 26 වෙනිදාට. ඉතින් බෙහෙත් එක විදගෙන අපි දැන් මේ ආයෙ ගෙදර යන ගමන් ඉන්නේ. හිතුවට වඩා ටිකක් වෙලා ගියා. මොකද අපි ගියපු තැන ડોක්ටර් හිටපු නැති නිසා අපි ආයෙම වෙන තැනකට ගියා. ඔය ඉතින් බලන්නකෝ කන්දත් එක්ක මීදුම හොඳටම. ඔන්න ඉතින් බර්ත්ඩේ කේක් කපන වෙලාව. ඔය විදිහට තමයි කේක් එක කැපුවේ. කට්ටිය මගේ පවුලේ කට්ටිය ටික දෙනෙක් ඇවිත් හිටියා. එයාලත් එකතු කරගෙන එදා ඒ දවස මේ විදිහට ලස්සනට ගත වුණා. මම දවසම vlog කරන්නම් කියලා හිටියට මට වීඩියෝ කරගන්න බැරි වුණා. මං උයනේවත් කිසිම දෙයක් ගන්න කියලා හිතන් හිටියට ගන්න බැරි වුණා. මොකද හරියම කලබලයි. කට්ටියගේ විශ් වෙනවා. ඒවට තැන්ක් කරන්න ඕනේ. ඒව බලන්න ඕනේ. ඊට පස්සේ ඉතින් හරියට බැස්ස ඔෂි බබත් අලුතෙන් ගෙදර ආවේ. ඉතින් මේ දේවල් එක්ක ඔන්න ඔය විදිහට තමයි රෑ කෑම තිබ්බේ. ඊට පස්සේ ওই විදිහට ටිකක් සින්දු කියලා නටලා ඉදා දවස් ඉවර කරගලා ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්න කියලා. අදට මං කියන්නම් bye bye.